ඇත්තටම ජනාධිපතිතුමා ඇතුළු මේ රජය ආරක්ෂක හමුදාව මේ රටට අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වෙලා තිබිච්ච. ඒ ආරක්ෂක ස්ථාවරත්වයේ ගොඩනැගුවා. ආරක්ෂක ස්ථාවරත්වයේ ගොඩනැගුවා විතරක් නෙවෙයි යලි මේ රටේ කවුරු හරි හිතන් ඉන්නවා නම් සන්නද්ධ විප්ලව කරන්න එහෙම හිතන් ඉන්න අය ඉන්නවා. කැරලි කෝලහල ඇති කරන්න, අස්ථාවර තත්ත්වයන් ඇති කරන්න, බෙදුම් වාද ඇති කරන්න අපි කියන්න ඕනේ අද ලෝකේ නවීනතම යුද්ධ හමුදාව අත්දැකීම් අතින් ඉතාමත්ම තියුණු අත්දැකීම් ලබාගත් යුද්ධ හමුදාව ඔත්තු සේවාව අද අපට ඉන්නවා. මේක මෙවැනි තත්ත්වයක් ලෝක ඉතිහාසයේ මේ මෑත කාලේ තිබුණේ ඊශ්‍රායලයට පමණයි. අද ඊශ්‍රායලයටවත් කරන්න බැරි මට්ටමේ විජයග්‍රහණයෙන් මේ ලෝකේ පුරාම ලබා ගන්න පුළුවන් ලෝක මවිත කරවන සුළු ආරක්ෂක හමුදාවක් සහ ඒ අත්දැකීම් බහුල නායකත්වය සහ ඒ අත්දැකීම් සහිත තියුණු සෙබළ මුලුවක් අපට ඉන්නවා. ඒ නිසා කැරලිකාරීත්වයන් ඒ වගේ දේවල් මේ රට තුල නැවත ඇති වෙන්නේ ආරක්ෂක ස්ථාවරත්වය අපි දිනලා ඉවරයි. රජයේ ඊළඟ අරමුණ දේශපාලන ස්ථාවරත්වය දිනා ගැනීම. දේශපාලන ස්ථාවරත්වයටත් පාර අපි පහුගිය කාලේ කැපුවා. පළාත් සභා මැතිවරණ හරහා නැගෙනහිර පළාත් සභාවෙන් පටන් ගත්තේ 1,54,000කින් මහින්ද රාජපක්ෂ පෙරදිච්ච නැගෙනහිර පළාත් සභාවෙන් අපි පටන් ගත්තේ. 1,54,000කින්. ඒකෙන් පටන් අරගෙන අවසානයේ අපිට පුළුවන්කම ලැබුණා මේ රටේම ජනතාවගේ 63%ක බලයක් මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගේන්න 52 ලක්ෂයක ඡන්දයක්. 52 ලක්ෂයක ඡන්දයක්. පහුගිය මැතිවරණ වල ලොකු වීර කතා කියපු ජනතා විමුක්ති පෙරමුණ බැස්ස 2,23,000ට. අපි ගම ජවිපෙට කියන සටන් පාඨය යටතේ 12 ලක්ෂයක් ගත්ත ජවිපෙ මේ පසුබහින්නේ. ලක්ෂ 2කට වැට්ටුවා. එක්සත් ජාතික පක්ෂය වැටුණා ශ්‍රීමණී ඇතුළත් මුදලි මැතිණිය ගත්ත ඡන්ද ගන්නට 26 ලක්ෂයට. ඕක තමයි ඕගොල්ලන්ගේ ඡන්ද ප්‍රතිඵලය. නිසා සමස්ත ජනතාව එතෙන්ට ආවා. මුස්ලිම් කොංග්‍රසයේ හිතන් හිටියා මුස්ලිම් ජනතාව ඒගොල්ලෝ ගහන පදයට ගහන කරණමට නටයි කියලා. නෑ අද මුස්ලිම් කොංග්‍රසයත් දේශපාලන බිමෙන් අතු ගෑවිලා ගියා. මනෝ ගණේෂන්ලටත් ඒ ඉරණමත් වුණා. ඉදිරි කාලේදී යාපන නගර සභාවෙන් පෙරුණා දෙමළ සන්ධානයටත් නෑ කියලා. අපි දිනුවේ දකුණ විතරක් නෙවෙයි යාපන නගර සභාවත් අපි දිනුවා. එහෙමනම් මේ දේශපාලන ස්ථාවරත්වයේ ඉදිරි පිම්ම තමයි ජාතික මැතිවරණ වලින් ඉදිරි 6 අවුරුද්දකට ලොකු මැතිවරණ කලබල නැතුව සාමකාමී ස්ථාවර සමාජයක් ඇති කිරීම. ඒක ඉදිරි මාස 4දී ඇති කරනවා. ඇති කරලා ලබන සිංහල අලුත් අවුරුද්දේ ඉඳන් අලුත් රටක් අභිමානවත් රටක් ආසියාවේ එකට ලෝකෙ මුල් තැනට ගේන්න පුළුවන් වැඩසටහනකට අපි ගමන් කරනවා. ඒ වගේම තවත් යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ වරාය, ගුවන් තොටුපළ, මහා මාර්ග, ජලාශ, කුෂිකර්මික ක්ෂේත්‍රයේ අලුත් ගොවීඩම්, පරිසර ක්ෂේත්‍රයේ හරිත ලංකාව වැනි වැඩසටහන් එක්ක අපි පදනමක් දාලා තිනවා මේ රටේ ස්ථාවර ආර්ථික පදනම. ඒ ආර්ථික පදනමේ ඉඳන් රටේ බලාපොරොත්තු ඉදිරි කාලෙදී ලෝකේ නාවික කේන්ද්‍රයක් බවට මේ රට පත් කරන්න. මේ රට ගාවින් යන නැව් ලක්ෂයක් යනවා අපේ වරායට එන්නේ 4000යි. ඒ නැව් ටික මේ රටට ගෙන්න ගන්න. ගුවන් යාන අද අපිට මේ වගේ 10 ගුණයක් ගුවන් යාන මේ රටට ගෙන්න ගැනීමේ හැකියාව තියෙන විභවය අපිට නැති වෙලා තිබුණේ. ඒ ගුවන් කේන්ද්‍රයක් බවට මේ රට පත් කරගන්න. වාණිජ්‍ය මූල්‍ය කේන්ද්‍රයක් බවට මේ රට පත් කරන්න. අපේ රට වගේ 23 ගුණයක් විශාල මහා සයුරේ උරුමේ ඉදිරි දශක එකමාර ඇතුළත අපට ලැබෙනවා. ඒ මහා සයුරේ දැනට තියෙන 8 ගුණයක් විශාල මහා සයුරේ සම්පත් රට ඇතුළේ සම්පත් අපිට පාවිච්චි කරන්න බැරුණා. ඒ සම්පත් සියල්ලේ උරුමය අරගෙන ඒ විභවයන් සියල්ල අරගෙන ගෝලීය කේන්ද්‍රයක් බවට රටපත් කරන්න විශේෂයෙන්ම අපේ දරුවන්ගේ දැනුම. ඒ දැනුම තමයි අපේ වස්තුව. ඒ මහා දැනුම පාවිච්චි කළා එදා මහා විහාරයෙන් මුළු ආසියාවටම දැනුම් කන්දේ ධර්මයේ කන්දේ ලැබුණා වගේ ආධ්‍යාත්මික විප්ලවයක් එකේ දැනුමේ විප්ලවයක් මගින් මේ රට ලෝකයෙන් උතුම් රට බවට පත් කරන මහා ඉදිරිපින්මකට යනවා මිසක් කරව් දියව් ගනිව් කියන සටන් පාට වෙනුවට දෙමු කරමු යමු කියන ගමන් මගේ ඉදිරියට යන්න මම හිතන්නේ මේ ඉදිරි 6 අවුරුද්දේ තුමා පාවිච්චි. හොඳයි මේ තමයි යෝජනාව අතිගරු